හායි ඔන්න අදත් මම ආව ඔයගොල්ලෝ එක්ක රසම රසිකයමක් හදන හැටි බෙදා ගන්න. අද මම හදන්න යන්නේ ඉස්සු ඩෙවල්. ඒකට මම ඉස්සු ටික සීසන් කරගත්තා. ජම්බිරිසුයි ලුණුයි දෙහියම්බු චූට්ටුකුයි දාලා ඒක සීසන් කරලා මම ෆ්‍රිජ් එකේ දාලා තිබුණේ. මේ බොම්බයි ලුණු කපා ගත්තා. මාළු මිරිස් කපා ගත්තා. තක්කාලිත් කපා ගත්තා. මේකට අවශ්‍ය වෙන දේවල් තමයි. මෙතන තියෙනවා කරපිංචා, රම්පේ, තලාගත් ඉඟුරු ටිකක්, සුදු ලුණු, කුරුඳු, එන්සල්, කරාබුණටි. අපි එහෙනම් හදමුද මේක? හරි එහෙනම් දැන් අපි හදමු නේද? ඉස්සෙල්ලාම මේකට තෙල් චූට්ටක් දාගන්න. හරිද? මේකට දැන් අපි ඉස්සෙල්ලාම ඉස්සෝ ටික දාගන්නවා. ඉස්සෝ ටික දාගෙන ඉස්සෝ ටික ඉක්මනින් පොඩ්ඩක් ඉක්මනින්ම රන්වන් පාට වෙනකොට ගොඩාක් වෙලා යන්නේ නැහැ නේ ඉස්සෝ ටික කැඳෙන්න. මේක දැන් හොඳට සීසන් වෙලාත් නේ තියෙන්නේ. මේකට ඔක්කොම ලුණු ඇඹුල් ටික අල්ලලා තියෙන්නේ. ඒක නිසා මේක මෙහෙම දැද්දෙද්දී මම මේකට දානවා මේ කරපිංච ටිකයි, සුදු ලුණු ටිකයි, මේ රම්පේ කරපිංච කුරුළු ඔක්කොම ටික මම මේකට දානවා. සලාගත්ත ඉදිරි කරනවා. මොකද ඉස්ස ගොඩාක් මේ සම්බුණාම හරිනවා. ඉස්ස දෙවල් එකට. හරිද? අන්නහම ලස්සනට තියෙනවා. මම මේකට දැන් එක්කාසි කරනවා මේ මාළු මිරිස් ටිකයි මේ බොම්බයි ලුණු ටිකයි. ඉස්සරහට හදනවා නම් සෝස් ටිකක් දාගන්න පුළුවන් ටොමැටෝ. හැබැයි මම මේක තනිගස්සට නෙමෙයි හදන්නේ. ඒක නිසා මම මේකට දාගන්නවා මිරිස් පොඩි චූට්ටක්, මිරිස් පොඩි හැඳි භාගයක් වගේ දාගන්නවා. ඒකට ලස්සන පාටක් වෙනවා. හැන්දක් වගේ දාගත්තත් කමන්නේ. හැඳි දෙකක් කෑලි මිරිස්. කෑලි මිරිස් හැඳි දෙකක් දෙන්නා. මම සෝල්ටත් ගම්මිරිස් දාලානේ තිබුණේ. ඒකින්ද හැඳි භාගයක් වගේ මේකට දානවා. හරි. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න. ඒක මෙහෙම හදුවම හරිම රසයි. ගොඩාක් වෙලා ලිපේ තියෙන. දැන් අපි ගින්දර පොඩ්ඩක් අඩු කරගමු. හරි. ඊට පස්සේ ගමු තක්කාලි ටික. අපි මේකට මේ ඉස්සරට ලුණු දාලා තිබුණ හින්දා අපි මේ පොඩ්ඩක් එකතු කරගමු ලුණු වලට. ලුණු චුට්ටක් හඳි කාලක් වගේ. හරි. දැන් නම් ඉස්සරට ගානට හැදිලා තියෙන්නේ සොඩවලට. ඉතින්ලා කියන්න ඕන ලිපේ. ඉස්සර දෙවල් එකක් හදන්න ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. ඉස්සර ටික සීසන් කරලා තිබ්බම. හරි සුන්දරකුත් වෙනවා. අනේ නම් දැන් ලිප ඔෆ් කරනවා.
ඒක දැන් හදලා නම් ඉවරයි. ඒක මම හදලා ඉවරයි. ඔන්න බලන්නකෝ ඉස්ස එක දැන්. හොඳට තියෙනවා දැන් කන්න තමයි තියෙන්නේ. මේකත් හරිම රසයි. මේ ඕගොල්ලෝ මේ වගේ ඉස්ස දෙවල් එකක් හදලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. මම ආයෙත් ඔයගලන්ට මේ වගේ රසම රස කෑමක් හදන හැටි කියලා දෙන්න එන්නම්.